අයිබෝන් කෙනෙ පිළිගන්නවා අදත් ඔයාලව සසියඩෙක් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ WhatsApp එක හරහා කොහොමද ChatGPT AI එකත් එක්ක සහ Copilot AI එකත් එක්ක chat කරන්න කියලා. අපි ඒක බලන්න යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම බලමු ChatGPT AI එකත් එක්ක WhatsApp එකෙන් chat කරන විදිය. ඔයාලා ඒක කරන්න ඔයාලගේ phone එකේ WhatsApp app එක open කරගන්න ඕන. මම මේ විදිහට මගේ phone එකේ තියෙන WhatsApp app එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන යට කොනේ තියෙන කොළ පාට වගේ මාක් එකකට ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන search icon එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතෙන්ට මම description එකේ දාලා තියෙන number එක copy කරලා paste කරගන්න ඕන. මම මේ විදිහට මේ number එක paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ number එක paste කරගත්තට පස්සේ මෙතන ChatGPT කියලා chat icon එකක් එක්ක chat එකක් පෙන්නනවා බලා ගන්න පුළුවන්. ඔයාලා ඒකේ කොනේ තියෙන chat icon එක උඩ click කරන්න. මේ විදිහට පෙන්නන්නේ මම කලින් ChatGPT එකත් එක්ක මැසේජ් කරලා තියෙන නිසා. හරි අපි බලමු දැන් ChatGPT එකට මොකක් හරි මැසේජ් එකක් දාලා. මම මේ විදිහට hi කියලා දාගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම hi කියලා දාපු ගමන්ම එයා ChatGPT එක විසින් hello how can I assistant you today කියලා අපෙන් අහනවා. අපි අහලා බලමු ලංකාවේ ලොකුම දිගම ගඟ මොකක්ද කියලා. හරි එහෙම දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT AI එක අපිට reply එකක් මේ විදිහට reply එකක් දෙනවා. ඒකේ ඔයාලට මහවැලි ගඟේ තියෙන කිලෝමීටර් ගාන මොකද්ද ලොකුම ගඟ ඒ ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු WhatsApp එක හරහා කොහොමද Copilot AI එකට message කරන්න කියලා. හරි ඒක කරන්න ඔයාලා කලින් වගේම WhatsApp app එක open කරගෙන මෙතන යට තියෙන කොළ පාට icon එකට ක්ලික් කරන්න කලින් වගේම. ඊට පස්සේ මෙතන තියෙන search icon එකට ක්ලික් කරලා මම description එකේ දාලා තියෙන Copilot AI එකේ number මෙතෙන්ට අරගෙන ඇවිල්ලා paste කරන්න. එතකොට ඔයාලට මේ විදිහට Microsoft Copilot කියලා ChatGPT එකේ තිබ්බ වගේම ඒ AI එක නම්බරේ මෙතන chat කියලා පෙන්නනවා. ඔයාලා එතන කොළ පාටින් තියෙන chat කියන icon එකට ක්ලික් කරන්න. ඒ විදිහට chat කියලා ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතෙන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ලෝඩ් වෙන්නේ. ඔයාලට මෙතනින් Copilot එකෙන් ඕනම ප්‍රශ්නයක් අහලා උත්තරේ දැනගන්න පුළුවන්. මම මේ විදිහට මුලින්ම hi කියලා දානවා. හරි ඔයාලට මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඔයාලට ChatGPT එකෙන් WhatsApp එක හරහා image generate කරගැනීමේ හැකියාව නැහැ. Copilot AI එකෙන් එහෙම නැහැ. අපිට WhatsApp එක හරහා වුණත් image එකක් generate කරගන්න පුළුවන්. අපි දැන් image එකක් generate කරන් බලමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ChatGPT එක විසින් හරි ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT එකෙන් මේ වගේ ලස්සන image එකක් generate කරලා දුන්නා අපිට.
හරි මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේක subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.